මේ කියන්නේ මේ වැලියු එකද දාලා තියෙන වැලියු එක. මුදල් නෙමෙයි. නෑ කස්ටම් එකෙන් දීපු වැලියු එක තියෙන. ඇඳුම් පැළඳුම් සහ වල වටිනාකම මේ ආකාරය. මේ පාලම් කියන්නේ මේ ඉන්දියාවෙන් ගෙනාවු පාලම්ද? ඔව් ඉන්දියානු බිලියන 3යි. බිලියන 3යි. මේ ලේකම්තුමා නියෝජ්‍ය ලේකම්තුමා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා සමග විසඳ ගන්න. ඔබතුමා දන්නවා මම හිතන්නේ මම කොතෙන්ද යන්නේ කියලා. කෝ ශ්‍රී ලංකා රීබිල්ඩින් ෆන්ඩ් එක. මෙහෙමයි. ඔව් කියන්නකෝ. නෑ ඒක එන සල්ලේ මුදල් ටික ඔක්කොම DST account එකට ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි දන්නවා. තාම ඒකට ලෝ එකක් හැදිලා නැහැ. හරි. මම දැන් අත වශයෙන්ම මේක සම්බන්ධයෙන් අපි තමයි මේක අධීක්ෂණය කරන්නේ. අපි තමයි මුදල් කාරක සභාව. ඔබතුමාට වරදක් පටවනවා නෙමෙයි. එක්ක තීරණයක් ගන්න ආණ්ඩුව. එක්ක කියන්න අපි DST account එකේම මේක තියන් යනවා. එහෙමනම් කියන්න එපා ශ්‍රී ලංකා රීබිල්ඩින් ෆන්ඩ් එකක් ගැන කතා කරන්න එපා. මොකද ශ්‍රී ලංකා රීබිල්ඩින් ෆන්ඩ් එකක් මෙහෙ නැහැ. ඒක නිකන් අපුවත් මුලා කරනවා හැම කට්ටිය මුලා මම කියන්නේ නැහැ සල්ලි වෙන කොහෙවත් ගියා කියලා. DST එකේ ෆන්ඩ් එකට එහෙම ගන්න. එක්කෝ ඔබතුමා මම ජනාධිපතිතුමාට ආයෙත් ලියුමක් ලියන්නම්. එක්කෝ ශ්‍රී ලංකා රීබිල්ඩින් ෆන්ඩ් එක ව්‍යවස්ථාපිතව හදන්න. It is a statutory fund. එහෙමනම් කියන්න ශ්‍රී ලංකා රීබිල්ඩින් ෆන්ඩ් එකක් කියලා එකක් තියෙනවා. ඒකට සල්ලි යවන්න කියලා. එහෙම නැත්තම් ওই වචනේ අතාරින්න. ওই වචනේ අතාරලා කියන්න DST එකේ account එකට සල්ලි යවන්න කියලා. දෙකම බෑනේ. මොකද අපි බොහෝ අවස්ථාවලදී මේක කිව්වා. ඔබතුමාලා ගිය පාර කිව්වා කරනවා. මාස දෙකමාරක් 3ක් යන්න ඕනේ නැහැ මේක ෆන්ඩ් එක හදන්න. දැන් DST එකට ගිෆ්ට් ලැබිලා තියෙනවද? මම දැකලා තියෙනවා 8 10 12 තු ගණක් ඇවිල්ලා තියෙනවා. ඒ බිලියන් 10න් හුඟක් ලැබිලා තියෙන කෝඩඩ් කම්පනීස් නේ. ඒතර ඒ ටැක්ස් ගෙවන්න තියෙන එක ටැක්ස් එක්සම්ප්ෂන් එක ලැබෙනවා නේද? ඔව්. රජයට පරිත්‍යාගයක් කරනවා නම් 100%. ඒතකොට ඒ කම්පනී CSR ප්‍රොජෙක්ට් එකක් ඇතුළත් ගන්න පුළුවන් ඒක ටැක්ස් ගෙවන්න නැතුව මෙතන ගිෆ්ට් එකක් දෙන්න. ඒකෙන් 1/3 එතකොට ටැක්ස් කොහොමද රජයට එන්න තියෙන එක පරිත්‍යාගයේ මට්ටමේ එනවා. ඔව් දැන් ඒක ගෙව්ව දැන් 100ක් ගෙවුවා නම් 100ට 6 බිලියන් තියෙනවා ලෝකල් තියෙනවා 10 මිලියන් 10.2 මිලියන්. ඔව්. එහෙමනම් මේ දෙකෙන් එකක් තීරණයක් ගන්න. හරි මොකද මේක මට මුදල් කාරක සභාවේ සභාපති හැටියට තවදුරටත් මේක දැක්කේ නැහැ වගේ ඉන්න නම් බෑ. මම ඔබතුමාට කියන්නේ සීනියර් මොස්ට් මේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා හැටියට ඔබතුමා දන්නවා.